කොහොමද ඔයාලට මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද අරගෙන ආවා අපේ මැලේසියා ටුවර් එකේ ඊළඟ vlog එක. අද අපි එක තැනකට නෙමෙයි අද දවස් ඇතුළත අපි තැන් තුනකට යනවා. හැබැයි අද උදේම අපි යන්න හිතාගත්තේ බටු කේව්ස් වලට. ඉතින් දැන් මේ බටු කේව්ස් වලට යන්න මෙට්‍රෝ එකේ නැගලා තමයි ඉන්නේ. ඒ වෙලේ නම් අපි දෙන්න විතරයි එතන හිටියේ සෙනග හිටියේ නෑ. කොහොම හරි ඔන්න අපි බටු කේව්ස් ස්ටේෂන් එකෙන් දැන් බැහැලා යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බටු කේව්ස් වලට මේ විදිහට ඇතුල් වෙන තැනම ඔයාලට පළවෙනියට දකින්න පුළුවන් වෙන්නේ ශ්‍රී රාමායන කේව් එක. ඉතින් මේක ඇතුලේ බලන්න දේවල් තියෙනවා. ඔයාලට කැමති නම් මුලින්ම ඒකට ගිහින් ඊට පස්සේ බටු කේව්ස් එකට යන්න පුළුවන්. හැබැයි අපි දෙන්න එතනට ගියේ නැහැ. කෙලින්ම බටු කේව්ස් වලට තමයි ගියේ. ඉතින් ඔයාලා කලින් වීඩියෝ ක්ලිප් එකේ දැක්කනේ දෙපැත්තෙම ටෙන්ට් වගේ ගහලා තියෙනවා. ඉතින් අපි එන්න කලින් සතියේ මෙහි තයිපුසන් කියලා උත්සවයක් තියලා තියෙනවා ටැමිල්ලාගේ. ඉතින් ඒකට ගහපු ටෙන්ට් තමයි හැමතැනම ඒ වගේම තමයි කුණුත් පිරීලා තිබ්බා. ඒවා තාම අස් කරන ගමන් තමයි තිබ්බේ. කොහොම හරි අපිට පහලින් නම් මෙන්න මේ විදිහේ වීව් එකක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේකේ අයිකන් එක විදිහට තියෙන්නේ මේ මුරුගන් පිළිමය. ඉතින් මේ වගේම ඔයාලට පේනවා වගේම මේ පඩිපෙළ රේන්බෝ කලර්ස් වලින් තමයි පාට කරලා තියෙන්නේ. පාට ටික ටික අඩු වෙන විදියට. ඉතින් පහලින් ඉඳන් බලනකොට හරිම ලස්සනයි. මේකේ පඩි 200 ගාණක් තියෙනවා මට හරියට මතක නැහැ. ඉතින් උඩට ගියාම මුළු සිටි එකම හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් බටු කේව්ස් ඇතුලේදී බලන්න තියෙන ලස්සනම දේ තමයි මේ දැන් ඔයාලට පේන්නේ. මෙතනට ගියාම මාරම ලස්සනයි. ඉරේලිය වැටෙනවා එතනින් ඇතුළට. ඉතින් ඔයාලට මේ දේවාලෙට තමයි යන්න පුළුවන් කිසිම අයකිරීමක් නැතුව. අනිත් ඒවට යනවා නම් ඒගොල්ලෝ මුදලක් ගන්නවා. ඉතින් ගොඩාක් එන්නේ ටැමිල්ලා එයාලගේ පූජාවන් වලට එනවා. බාරහාර වලට ඒ වගේ දේවල් වලට ගොඩාක් ටැමිල්ලා ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි සිටි වීව් එක මාරම ලස්සනයි. හරි අපි දැන් පහළට බහින ගමන් ඉන්නේ. ඊළඟට අපි යන්න ඕනේ දවල්ට කන්න. ඉතින් දවල්ට කන්න අද අපි තෝරගත්තේ තැබෑරුම කැෆේ එක. මොකද ලංකාවෙන් යන ගොඩක් අය මැලේසියාවේදී මේ කැෆේ එකට යනවා සහ අපි YouTube වීඩියෝස් වල ගොඩාක් දැක්කා මේකේ රිවිව්ස් හොඳයි කියලා. ඒ නිසාම අපි දෙන්නත් තෝරගත්ත අද දවල්ට තැබෑරුම කැෆේ එකෙන් ලන්ච් එක ගන්න. ඉතින් ඒ වීඩියෝස් වල කියලා තිනවා වගේම ඇත්තටම කෑමත් හරිම රහයි. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ සර්විස් එකත් මාරම හොඳයි, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම තමයි ඔයාලට ඕන විදිහේ හැම જાතියේ කෑමක්ම මෙතන තියෙනවා. ලංකාවේ නම් ලංකාවේ විදිහට, මැලේසියාවේ විදිහට, තායි විදිහට ඔය හැම විදිහටම කෑම මේකේ තියෙනවා. ඉතින් ඔයාලා ගියොත් අනිවාර්යයෙන්ම මේ කැෆේ එකටත් ගිහිල්ලා කාලා බලන්න. ඉතින් අපි දැන් ඉන්නේ මැලේසියාවේ තියෙන නැෂනල් මොස්ක් එකේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් මැලේසියාවට ආවොත් යන්න ඕන තැනක් තමයි
නැෂනල් මොස්ක් එක කියන්නේ. මොකද ඒක ඇතුලේ හරිම ලස්සනයි. ඉතින් යංකෝ ඒක ඇතුලේ මොන වගේද කියලා බලන්න. ඒ වගේම විශේෂ දෙයක් තමයි මේක ඇතුළට යනකොට පිරිමි අයට නම් ඒ ඇඳන් එන ඇඳුම පිටින් ඇතුළට යන්න දෙනවා. හැබැයි ගෑනු අයට මෙන්න මේ තියෙන දම් පාට අබාය වගේ එක අනිවාර්යෙන් ඇඳගෙන තමයි ඇතුළට යන්න ඕනේ. මෙයාලා ඒක දෙනවා හැමෝටම දිගට ඇඳන් ආවත් කොටට ඇඳන් ආවත් අනිවාර්යයෙන්ම මේ දම් පාට එක ඇඳගෙන තමයි ගෑනු අයට ඇතුළට යන්න දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් මොස්ක් එක ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු ඇතුළ මොන වගේද කියලා. මේ තියෙන්නේ මොස්ක් එක ඇතුළ මාරම ලස්සනයි. ඔය රතු පාට පටියක් ඇදලා තියෙන තැනට වෙනකම් විතරයි අපිට යන්න පුළුවන්. ඇතුළට යන්න පුළුවන් ඒ වතාවත් කරන පිරිමි අයට. ගෑනු අයට කොහොමත් යන්න බෑ. යාලට වඳින්න වෙනම තැනක් තියෙනවා මෙතනින් පිටිපස්සේ. ඉතින් මේ විදිහට හරිම කලර්ෆුල්, හිතාගන්න බෑ ඒක කොහොමද මේ විදිහට හදලා තින්නේ කියලා. මාරම ලස්සනයි. ඊළඟට අපි අද දවසේ අන්තිමටම යන්න තෝරගත්තේ තියන් හව් ටෙම්පල් එක. මේක චීන පන්සලක්. ඒකත් මාරම ලස්සනයි. ඔයාලා අහලා ඇතිනේ චීන අයගේ අවුරුද්ද තියෙනවනේ. ඒක තියෙන්නේ ජනවාරි අන්තිමයි පෙබරවාරි මුලටයි සෙට් වෙන්න තමයි වැටෙන්නේ. ඉතින් ඒකට සරසපු සැරසිලි තමයි මේ විදිහට රතු පාටින් ඒ දාපු බල්බ් එහෙම මාරම ලස්සනයි. රෑට ලයිට් දැම්මම ගොඩක් ලස්සනයි. ඉතින් අපි හවස තමයි ආවේ. රෑ වෙනකන් හිටියේ නැහැ. මොකද මේ දවස්වල ටිකක් රෑ වෙනකොට වහිනවා. ඒක හින්දා ඉතින් හවස් වෙලා තමයි අපි පන්සලට ආවේ. ඉතින් ඔන්න මේ විදිහට ඔයාලට මේ පේන්න තියෙන්නේ පන්සල. ඉතින් ඒක අර චීන එයාලගේ කැටයන් තියෙනවානේ, මකරු ඉන්නවා. ඒ විදිහ එයාලටම ආවේනික විවිධ කැටයම් තියෙනවා. ඒ කැටයම් දාලා තමයි මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔයාලට පේන විදිහට මේ හඳුන් කූරු ගහන එකත් ඒ විදිහේ කැටයම් දාලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක ඔයාලා ගොඩක් අය දැකලා ඇති K-drama වල, ඊට පස්සේ Chinese drama වල මේ විදිහට මෙන්න මේ ටික උඩ දාලා අතෑරියට පස්සේ මොකක් හරි එකක් උඩට ඉස්සෙලා තියෙනකම් මේ ටික ඒ විදිහටම එහෙම හොඳට උඩ දාලා අතාරිනවා. ඊට පස්සේ එකක් ඔය විදිහට උඩට ආවට පස්සේ ඒකට අදාළ නම්බර් එකේ මෙන්න මේ විදිහේ කොලයක් තියෙනවා. ඒකෙන් අපේ ෆියුචර් එක ගැන කියනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි දෙන්නත් ආසාවට ඒක try කරලා බැලුවා. හැබැයි ඒක ඇත්තටම 80%ක් විතර ළඟින් යන ඒවා තමයි එන්නේ. ඉතින් මෙතනට එන හැමෝම මේක try කරනවා.
ඒ වගේම තමයි ඔයාලා අහලා තියෙන චීන අවුරුද්දේ ඒ අවුරුද්දට අදාළව එක එක සත්තු නම් කරනවා. ඉතින් මේ අවුරුද්දේ සත්වයා විදිහට නම් කරලා තියෙන්නේ නයාව, Year of the Snake. ඉතින් ගිය අවුරුද්දේ හිටියේ ඩ්‍රැගන්, මකරා, තව හාව ඉන්නවා, කොටියා, අශ්වයා, බැටළුවා, බල්ලා, ඌරා, කුකුලා. ඉතින් ඔය වගේ සත්තු 12ක් ඉන්නවා එක එක අවුරුද්දට එක එක සත්වයා තමයි නියෝජනය කරන්නේ. ඉතින් මේ පන්සලේ පහළ මේ විදිහට ඒ හැම සතෙක්වම රූප අඹලා තියෙනවා හරිම ලස්සනට. ඉතින් මේ ඔයාලා දකින්නේ ඒ චීන අවුරුද්දට එක එක අවුරුද්දට තේරීපත් වෙන සත්තුන්ගේ පිළිම. ඉතින් මේ විදිහට තමයි ඔන්න අද අපේ දවස ඉවර වෙන්නේ. දැන් ඊළඟට අපි ආයෙත් හොටෙල් එකට යනවා අපි නැවතලා ඉන්න තැනට. ඉතින් මං හිතනවා මේ vlog එකත් ඔයාලා ගොඩාක් enjoy කරන්න ඇති කියලා. එහෙනම් ඊළඟ vlog එකෙන් හම් වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මං ගිහිල්ලා එන්නම්. bye.